ආයිබූවන් අපගේ YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම පළදාවක් ලබන පොල්ලිඩමක් හොයන ඔයාට දැන්ටත් හොඳ ආදායමක් ලබාගත හැකි සුපිරි පොල්ලිඩමක් ගැන තමයි ඔන්න අද අපි මේ විස්තර සහිත වීඩියෝ ගෙනවිත් තියෙන්නේ. ඉතින් අද අපි ඔබ වෙත ගෙනෙන ලද මේ පොල්ලිඩම පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල නගරයට ආසන්නයෙන් පිහිටා ඇති දඹගහගෙදර නම් ප්‍රදේශයේ. ඉතින් මේ ඉඩම ගැන වැඩි විස්තර මේ හිමිකරු සමග මේ වීඩියෝවෙන් අපි ඔබ වෙනුවෙන් ගෙනවිත් තියෙනවා. ඉතින් ඔබත් මේ වීඩියෝ අවසානයේත් රැඳී සිටියොත් මේ ඉඩම ඔබට ගැළපෙනම ඔබ හොයපු විදිහේ ඉඩමක්ද කියලා පැහැදිලි අවබෝධයක් ගන්න ඔබටත් පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. මේ වීඩියෝ බලන ඔයා අපගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයත් මේ වගේ ඉඩමක් ගයක් හොයන කෙනෙක් නම් දැම්ම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වෙනකොට දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතිනා වූ විකිණීමට ඇති ඉඩම් ගෙවල් ගොඩක් ගැන වටිනා පණිවිඩ ගොඩක් අපි වෙතට ලැබිලා තියෙනවා. ඉතින් ඒ පණිවිඩ ඔයාලා ගාවට ඉක්මනින්ම ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි, වැඩි කතා නැතුව අපි යමු වීඩියෝවට. මේ පාර මේ පන්නල ඉඳන් කුලියාපිටියට එද්දී ගිරිඋල් ගම්මන හන්දියෙන් ගිරිඋල්ලට තියෙන අතුරු පාර. ගිරිඋල්ලට තියෙන අතුරු පාර ගම්මන හන්දියෙන් නේද? එතකොට ඒකත් කාපට් පාරක්. එතන බස් පාරක්. එතකොට මේ තියෙන ගොඩක් ඔය සාමාන්‍ය සාරවත් පොල්ලිඩම්. එතකොට එතනින් මීටර් 50ක් වගේ ඇතුළට තමයි ඔයාලගේ ඉඩම තියෙන්නේ. ඒකත් අක්කර දෙක පොල්ලිඩමක්. ඒකෙත් මේ යන්න තියෙන පාර අඩි 15ක් 12කට ආසන්න පල්ල පාරක් නේ. පර්ච් 11ක් මේක මේ පාරටම වෙනම වෙන් කරලා තියෙන්නේ. ඒකත් ඔප්පුවකින් ඔයාලා වෙන් කරලා මේකට කරන්ට් අරගෙන තියෙන්නේ. ඒ කරන්ට් ලයින් එකත් ගිහිල්ලා තියෙනවා. මෙතනින් මීටර් 50කට එහායින් තමයි ඔයාලගේ විකුණන්න තියෙන ඉඩම් පිටලා තියෙන්නේ. මේ තියෙන ඔයාලගේ විකුණන්න තියෙන ඉඩම නේද මහත්තයෝ? එතකොට මේකේ මේ කොහෙද පිහිටි මේ කියන්නේ පැත්ත කියේ මේ පැත්තට මොකද්ද කියන්නේ? මේකත් කියන්නේ දඹගහගෙදර. දඹගහගෙදර. ඒ කියන්නේ මේ පන්නල ටවුන් එකට කිට්ටුව පන්නල ටවුන් එකට කිලෝමීටර් කීයක් තියෙනවා කිව්වේ? පන්නල ටවුන් එකට කිලෝමීටර් 9ක් තියෙනවා. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල නගරයේ ඉඳන් කිලෝමීටර් 9ක් වගේදී පරගම්මන කියන්නේ හැරෙන හන්දිය නේද? පන්නලින් කුලියාපිටිය පාරේ පරගම්මන හන්දියෙන් හැරෙන්න. පන්නලින් කුලියාපිටිය පාරේ පරගම්මන හන්දියෙන් හැරෙන්න ඕනේ. එතකොට ළඟම අර්ධනාගරික වටපිටාවකට කැලණි මුල්ල තියෙනවා කිව්වා. ඒකට කිලෝමීටර් භාගයක්වත් නැහැ කියලා කිව්වේ නේ. එතකොට ඊට අමතරව යක්විල තියෙනවා. ඒකට කිලෝමීටර් 4ක් වගේ 4මාරක් වගේ. ඒක එතකොට කුලියාපිටිය මේ පන්නල ප්‍රධාන මාර්ගයට තමයි ඒක හම්බෙන්නේ. එතකොට ඔයාලගේ මේ විකුණන්න තියෙන ඉඩමේ ප්‍රමාණය කොච්චරද කිව්වේ? ප්‍රමාණය ඉඩම තියෙනවා අක්කර දෙකක්. අක්කර දෙකක් තියෙනවා. එතකොට ඔයාලගේ මේ ඉඩමේ ප්‍රමාණය අක්කර දෙකක්. ඊට අමතරව අර පර්චස් 11ත් මේ ඉඩමට අයත් වෙනවා. එතකොට ප්‍රධාන කාපට් පාරකට මූල්ලා තියෙන ඉඩම ඉඳන් දෙවෙනි ඉඩම තමයි මේ පොල් ඉඩම නේද? එතකොට සාමාන්‍යයෙන් මේකේ දැන්ට ඔයාලගේ මේ තියෙන පොල් වලින් ඔයාලා ආදායමක් ගන්නවද කොහොමද? ගිය සතියේ පොල් කැඩුවේ මේ මොරේ. ගිය සතියේ පොල් කැඩුවේ නේ? එතකොට ඒකෙන් සාමාන්‍යයෙන් කීයක් වගේ ආදායමක් තිබ්බද? 1,50,000 ඒ කියන්නේ සාමාන්‍යයෙන් 625 පොල් ගෙඩි 625ක් තිබ්බා. 675ක් තිබ්බා. 675 1,50,000ක ආදායමක් ඔයාලා ගත්තා නේද? එතකොට සාමාන්‍යයෙන් මෙහි දැන්ට පොල් මිල කොහොමද සාමාන්‍ය ආසන්න වශයෙන් යන්නේ? 155යි 60යි. 155යි 60යි. ඒ අතර සාමාන්‍ය ආසන්න මිලකට යනවා නේද? එතකොට මේකේ මේ පොල් වලට අමතරව කෙසෙල් ටිකක් තියෙනවා. කෙසෙල් තියෙනවා. කෙසෙල් වලිනුත් පළදාව සාමාන්‍ය කෙනෙකුට ගන්නවා නම් මේක ඊටම සංවර්ධනය කරලා එහෙම ගන්න පුළුවන් නේ. අනික බුලත් හැදෙන හොඳට. බුලත් වලට කහ ඉඟුරු ගම්මිරිස් කුරුඳු මේ පැත්ත ගොඩක් ඒ වගේ අතුරු භෝග පොල් වලට අමතරව කරනවා කට්ටිය. අන්නාසි ඒ වගේ එතකොට මේක ප්‍රමාණය අක්කර දෙකක් තියෙන මේකේ මුර මඩුවක් තියෙනවා. ලයිට් ඔයාලා අරන් තියෙන්නේ. ලිඳ තියෙනවා. වතුර මෙහි කොහොමද කිවුලද? කිවුල නෑ නේද? එතකොට ප්‍රමාණය අක්කර දෙකකින් යුතු මේ සින්නක්කර ඔප්පු තියෙන මේ ඉඩමට නේද? ඔප්පුවල කිසි ප්‍රශ්නයක්. එතකොට ඒකේ මිල කොහොමද කියන්නේ ඔබතුමා? මිල අක්කරයක් 68ක් වගේ තමයි කියන්නේ. අක්කරයක් ලක්ෂ 68ක් කියන්නේ ඒකත් කෙනෙක් කතා කරුවොත් එහෙම සාධාරණ වැඩි මිල්ලුමටවා දෙනවා. ඒ කියන්නේ ඒ මිලේම ඉන්නේ නැහැ ඔයාලා. කෙනෙක් සාමාන්‍යයෙන් කතා කරලා මේක මේ සාධාරණ මිලකට ඉල්ලුවොත් ඒ කෙනාට මේක දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක ප්‍රධාන කාපට් පාරට මීටර් 50ක්වත් නැහැ. ඒ කියන්නේ ප්‍රධාන කාපට් පාර කියන්නේ ගිරිඋල්ලේ ඉඳන් පන්නලට යන ෂෝට් කට් ප්‍රධාන කාපට් පාරක්. ඒකත් හොඳ බස් මාර්ගයක් නේද? එතකොට මේ වටපිටාව කොහොමදත් තියෙන පොල් ඉඩම්
කෙනෙකුට ඉතින් අර ඇවිල්ලා ආදායමක් ගන්නවා නම් පොල් වලට අමතරව තව අතුරු භෝග විදිහට අර ඔබතුමා කිව්වා වගේ බුලත් කහ ඉඟුරු කෙසෙල් අන්නාසි කුරුඳු ගම්මිරිස් ආන්ගේ වගේ අතුරු භෝග වගා කරන්න පුළුවන් නේද? මේ ඊටම ඊට අමතරව මොනවද තියෙන ගස් කොළන් සාමාන්‍යයෙන් කොහොම තේක ගස් කීයක් විතර තියෙනවද? ඒ වගේ තියෙනවා. සාමාන්‍ය තේක ගස් සාමාන්‍ය මට්ටමේම 10ක් 15ක් තියෙනවානේ. ඊට අමතරව කොස් ගස් තියෙනවා එකක්. මේකේ තියෙන මුරමඩුව කොහොමද? ඒක නිකන් පොඩියට කාමර දෙකකට අපිට ඒක බලන්න පුළුවන් දැන් නේද? එතකොට මේකේ මේ තියෙන මුරගේ තනි කාමරයක් වගේ තියෙන්නේ. කාමර දෙකක් තියෙනවානේ. දැන් ටික පුංචක් රිපෙයාර් එකක් දෙන්න ඕනේ. ඒ වුණාට කෙනෙකුට ඉන්න ගැටලුවක් නැහැ. සාමාන්‍ය ඔය අවි ආයුධ බඩු ටිකක් වගේ තියාගන්න පුළුවන් වත්තේ වැඩට ගන්න ඒවා ටිකක් නේ. ඕකේ කලින් පවුලක් ඉඳලා තියෙනවා අපි ගන්න ඉස්සල්ලා. ඔයාලා ගන්න ඉස්සලා මේකේ පවුලක් ඉඳලා තියෙනවා මුර පවුලක් වගේ. මේකට අර අතන ඔයා කරන්ට් එක අරන් තිබ්බේක වන්න ඕන මෙතෙන්ට ගන්න තිබ්බනේ. එහෙම ගන්න පුළුවන්. එතකොට මේකේ මේ පැලපොල් ගස් එක පොල් ගස් 85ක්ද තියෙනවා කියව ඔබතුමා? පැලපොල් එක 100ක් විතර තියෙනවා නේ. එතකොට මේකේ මේ මෙතන අර තියෙනවා කියව කොස් ගහ තියෙනවා දැන් නේ. මේකේ වතුර මේ ලිඳ කොතන තියෙන පල්ලෑද? මේ පැලපොල් අලුතෙන් දාපුවා ඉතින් අරගෙන කෙනෙක් මේක හරියට සංවර්ධනය කරනවා නම් අඩුපාඩු තව තියෙනවා පොර එහෙම දාලා ගන්න ඕනේ. පොහොර ගාලා ගන්න ඕනේ. මේ පහුගේ ටික අර පොල් හිඟේකුත් තිබ්බනේ. ඒ කියන්නේ පොල් පළදාව අඩු වෙන මේකක් නේද? එතකොට ඒකත් එක්ක දැන් තවත් මේකේ ආදායම ඉස්සරහට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දැන්ට 675ක් කියන්නේ සමහරකට ඊළඟ මුරේදී 675 කියන්නේ මේ කාලෙත් හොඳ ගානක්. හොඳ ගානක්. මොකද අර මිල එතකොට වැඩි වෙලා තියෙනවනේ. අනික 675 ලබන සැරේ මුරේ වෙද්දි සමහරකට 700 වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර අඩු වැඩි වෙනවා. සාපේක්ෂව සාමාන්‍ය සැලකිය යුතු පළදාවක් දැන්ට මේකෙන් ගන්නවා නේද? මේක අර පීදෙන මට්ටමේ සාමාන්‍ය මේ වගේ ගස් ටිකක් පැලපොළු දැන් පීදිගෙන කිච්චුවට නෙන්නේ. ඒ වගේ තියෙනවා නේ පැලපොල් සාමාන්‍ය. මේ කෙසෙල් හොඳට තිබිලා තියෙනවා. ඒවත් හරියට මේන්ටේන් කරුවා නම් ඔය මොන පොරවත් දාලා නෙමෙයිනේ මේ නිකන්නේ. ඔව් නේ. පොහොරවත් මොනවද දාන්න නැතුව මේ තත්ත්වයට අරන් තියෙනවා. ඉතින් කෙනෙක් අරගෙන හරියට මේක හදනවා නම් මොනවා හරි කවුරු හරි නවත්තලා ඉතින් හදන්න. එතකොට මුර පවුල්ට හරි ආදායමක් එකෙන් ගන්න පුළුවන්. මේ වත්ත පිටියේ තියෙන වැඩ බලාගෙන ඉන්න කෙනෙකුට. මෙතන තමයි ලිඳ තියෙන්නේ. මේක වගා ලිඳක් වගේ තියෙන්නේ කොහොමද? එතකොට බීමට පාවිච්චියට වගේ ගන්නවා නම් මේකම හදලා ගන්න ඕනේ. එතකොට මීට කලින් හිටපු පවුල මේකෙන් තමයි බීලා තියෙන්නේ. මේක දැන්ට සාමාන්‍ය මේ විදිහට වතුර තියෙනවා. ඒ කියන්නේ ඕක හින්දෙන්නේ හින්දෙන්නේ නැහැ. සැලකිය යුතු වතුර ප්‍රමාණයක් තියෙනවා. ඔව් දැන් යට සිමෙන්ති කැට දාලා තියෙනවා 6ක්ද ඔයද? ඒ කියන්නේ ඒක අඩි 9ක් එක දාලා තියෙනවා. අඩි 9ක් විතර දාලා තියෙනවා. කොහොමදත් වතුර ඉතින් හින්දෙන්නෙම නැහනේ. නෑ නෑ ඊටත් උඩින් ওই වතුර තියෙන්නේ. මේක හරියට සුද්ධ බුද්ධ කරලා ගන්නවා නම් ගත්තොත් හරි. ඔය කියන්නේ බොණ්ඩ වගේම මේකේ පරිභෝජනයට වගා කරන කෙනෙකුට ඕන දෙයකට හරියන විදිහට තියෙනවා. මේ කිව්ල නැහැනේ කොහොමදත් වතුර නේ.